මේ පිංගුතුන්ගේ එක ඉල්ලීමක් තිබෙනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ නිවන පිණිසම හේතු පාදක වන ශ්‍රී සද්ධර්ම දේශනාවක් සිදු කර දෙන හැටියට. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුක්ඛය, සමුදය, නිරෝධය, මාර්ගය කියලා ආර්ය සත්‍ය හතරකින් එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දේශනාවක් සිද්ධ කරන්නට යෙදුණා. මෙහිදී බුදුරජාණන් වහන්සේ මේ දුක, ඊළඟට සමුදය, නිරෝධය, මාර්ගය කියන මේ ආර්ය සත්‍ය හතර සත්වයාගේ සංසාර ගමන කෙලවර වීම පිණිස හේතු වන්නේ කෙසේද කියන එක හේතුඵල න්‍යායට අනුව පැහැදිලි කළා. සත්‍ය වශයෙන්ම මේ ලෝක සත්වයාට තිබෙන එකම ගැටලුව මේ සංසාරයේ ගමන් කරන්න තියෙන ප්‍රධාන හේතුව අවිද්‍යාවනේ. අවිද්‍යාව නිසාම තමයි සත්වයා මේ සංසාරේ ගමන් කරන්නේ. අවිද්‍යාවට කියනවා මෝහය, මුලාව කියලා කියනෝනේ. දැන් මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්නට යෙදුනේ භාග්‍යතුන් වහන්සේ මොකක් අනුවද? හේතුඵල න්‍යාය පැහැදිලි කරන. අර අවිද්‍යාව කියන කාරණාව දුරු කරගන්න. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම. ආයසරයක් කිව්වොත් එහෙම මොකද්ද? අවිද්‍යාව කියන්නේම චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම. එතකොට දුක්ඛේ අඥානං, දුක පිළිබඳව ඥානෙ නැතිකම. දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ සමුදය පිළිබඳව, ඒ කියන්නේ දුකට හේතුව නේද? සමුදය කියන්නේ මොකක්ද අම්මා? දුකට හේතුව. දුකට හේතුව පිළිබඳ ඥානයක් නොමැතිවීම. දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධය පිළිබඳ හේවත් දුකෙහි නැතිවීම, නිවන පිළිබඳව නුවණක් නැතිකම, අඥානකම. ඊට පස්සේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව හේවත් මාර්ගය පිළිබඳව නුවණක් නැතිකම. මේකට කියනවා අවිද්‍යාව කියලා. හරි. දැන් ඊළඟට මේ කරුණු කාරණා එක එක වෙන් කරගෙන අපි මේක අධ්‍යයනය කරන්න ඕනේ. තේරෙනවනේ? මොකද්ද මේ දුක්ඛේ අඥානං කියන්නේ? දැන් අවිද්‍යාව කියනකොට දුක, සමුදය, නිරෝධය, මාර්ගය. අවිද්‍යාව නිසා තමයි සත්වයා මේ ලෝකේ යන්නේ. එතකොට එහෙම යන්න හේතුව මොකද්ද? දැන් අවිද්‍යාව නම් අවිද්‍යාව කියන්නේ මොකද්ද? අන්න එහෙම වෙන් කරගන්න. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනුවත්කම නේ? අඥානෙ, නුවණ නැතිකම. එතකොට දැන් අපි බලන්න ඕන දුක කියන්නේ මොකද්ද? ආර්ය සත්‍යවල හතරක් තියෙනවා. මේකේ අපි දානවා දුක කියන්නේ මොකක්ද? කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං. මොකද්ද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ? මොකක්ද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ? ජාතිපි දුක්ඛා. පොඩි තල්ලුවක් දුන්නාම දුවනවා නේද? නැත්නම් මුලින් ඉඳලා ගන්න බෑ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. දැන් අන්නේ විදිහට කතා කරන්න ඕන. ධර්මයේ පිළිබඳ කතා කළොත් තමයි නිදිමත නැතුව වැඩේ යන්නේ. Tamanට තේරෙන්නේ. එහෙම නැතුව නිහඬව හිටිය කියලා කවදාවත් කාටවත් ඒ බණ වැඩ කරන්නේ නැහැ. ඇඟ ඇතුළට යන්නේ නැහැ. තේරෙනවද? හොඳට දැන් අපි කන තරමටනේ අපේ බඩ පිරෙන්නේ. දැන් මම වැළඳුවොත් මගේ බඩ පිරෙනවා. ඔය ඇත්තෝ කෑවොත් ඔය ඇත්තොන්ගේ බඩ පිරෙනවා. ඒ වගේ ධර්මයේ කතා කරන තරමට තමයි මේ ධර්මයේ Tamanට ඇතුළට ගමන් කරන්නේ. මතක හිටින්නේ. හරි. එහෙනම් අපි කියමු මොකද්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. නේ? මොකෝ කියවෙන්නේ නැත්තේ? ඒ කොටස් ඉගෙනගෙන නැහැ. හරි. මොකද ජාතිය දුකයි කියන්නේ? ජාතිපි දුක්ඛා. ඉපදීම දුකයි. පින්වත්නි, මට එක්තරා දවසක එක්තරා කාලයක මම දැක්කා ධර්මදේශනා වගේක් පවත්වන එක්තරා හාමුදුරුවෝ පිරිසක් ජාතිපි දුක්ඛා කියන එකට දීපු අර්ථ දැක්වීම කියනවා මේ මෙච්චර කාලයක් දීලා තිබිච්ච අර්ථ දැක්වීම වැරදි. ඒ නිසා මේක නිවැරදි කරන්න ඕන කියලා ජාතිපි කියන්නේ පිය ජාතිලු. හරි. ජාතිපි කියන්නේ දැන් මෙහෙමයි. ඕක පාලි භාෂාවේ කියලා තියෙන්නේ භාගතුන් වහන්සේ පි කියන එකෙන් දක්වන්නේ මොකද්ද? දකාරාර්ථය. දකාරාර්ථය කියන්නේ දයන්න. දැන් මමද ඔහුද ගමනක් ගියේය. ඒ වගේ ජාතියද දුකයි, ජරාවද දුකයි, ව්‍යාධියද දුකයි. තේරුණා නේද? ඒ කියන්නේ දයන්න තමයි අදහස් කරන්නේ. දැන් පාලි භාෂාවේ අපි ඊට පස්සේ පි ච කියන මෙන්න මේ පද තුන පාවිච්චි කරන මොකටද? දයන්න සඳහා. අපි කියලා කියන්නේ දැන් සිංහල භාෂාවේ අපි කියන එක නෙමෙයි. අපි කියන පදය පාවිච්චි කරන මොකටද?
ද කියන අර්ථය සඳහන් කරන්න. තේරුණා? මල්ද, ගෙඩිද, අතුද, පොතුද. එහෙම කියලා ඒතකොට කිහිපයක් එකට ගන්න. සමූහාර්ථය ගන්න. ඒතකොට මේ වගේ ජාතියද දුකයි. හරිනේ? ජරාවද දුකයි. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. තේරුණා නේද? එතකොට මොකද්ද කියන්නේ? මේ එක එකක් සෑම එකක්ම වෙන වෙනම දුකයි කියන කාරණාව පෙන්වන්න තමයි මේ යද දුකක්, මේකද දුකක්, මේකද දුකක් නේ. තේරුණාද? අපි කියන්නේ ඔළුවේ කැක්කුමත් දුකයි, බඩේ කැක්කුමත් දුකයි ඈ නේද? කකුලේ කැක්කුමත් දුකයි නේ. මේකද දුකයි, මේකද දුකයි. අන්න එහෙම කියන්න තමයි මේක අදහස් කරන්නේ. හරිනේ? එතකොට එහෙමනම් දැන් ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය මේ සියල්ල දුකයි විදිය තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එහෙනම් දැන් අපි ඊළඟට බලන්න ඕනේ ඇයි මේ ජාතිය දුක? ඇයි ජරාව දුක? ඇයි ව්‍යාධි? ජරාව කියන්නේ මොකක්ද අම්මා? වයසට යෑම. ව්‍යාධිය කියන්නේ මොකද්ද? ලෙඩවීම. නේ? ඇයි මේව දුක? දැන් අපි හිතමු මේ උත්පත්තිය දුකයි, ඉපදීම දුකයි. ඇයි අම්මා ඉපදීම දුක වෙන්නේ? මොකද්ද? සේරටම මුල ඉපදීම නෑ. සේරටම මුල ඉපදීම කියලා කියන්නේ එහෙනම් මේ දුක් ගොඩටම මුල ඉපදීම නිසා දුකයි කිව්ව නෙමෙයි. ඉපදීමම දුකයි. තේරෙනවද කියන්නේ? දැන් අපි හිතමු මෙහෙම යම් කිසි කෙනෙක් උපදිනවා නම් මනුස්ස ලෝකේ යම් කිසි කෙනෙක් උපදිනවා නම් වෙනත් තැනක ඒ ඉපදීම කියන ක්‍රියාවලිය දුකයි. තේරෙනවද කියන්නේ? දැන් ඕක කෙනෙකුට ගන්න පුළුවන් නේ. ඉපදීම දුකයි කියන එක ගත්තොත් හරි. දැන් අපි හිතමු ඔබතුමාගේ ගෙදර ඔබතුමා විවාහක නම් පළවෙනි දරුවා ලැබිච්ච වෙලාවේ ඔබතුමා දුක් වුණාද සතුටු වුණාද? සතුටු වුණානේ. එතකොට ඔන්න කෙනෙක් වැරදියට අර්ථකථන කරන්න පුළුවන් ඉපදීම දුකයි නම් ඇයි අම්මලා කේක් කැපුවේ? ඉපදීම දුකයි නම් ඇයි බර්ත්ඩේ පාටි දැම්මේ? එහෙම එකක් එන්න පුළුවන්. ඉපදීම දුකයි කියන්නේ අපච්චි දැන් අනිත් ඔක්කොම දුක නිසා නම් බර්ත්ඩේ පාටි දාන්නත් බෑ. මම මේ වැරදි අර්ථකථනයක් දෙන්න යනව නෙමෙයි. මම මේ නිවැරදිව පැහැදිලි කරලා දෙන්න යන්නේ මොකද්ද? ජාතිය දුකයි කියන්නේ ඉපදීමම දුකයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම. ඔබ නිකමට හිතන්න අනිත් දුක් අන්දරාව පස්සේන ඔළුවේ කැක්කුම්, බඩේ කැක්කුම්, ප්‍රිය විප්‍රයෝග දුක්ඛ, අප්‍රිය සංප්‍රයෝග දුක්ඛ ඒ ඔක්කොම නිසා නෙමෙයි. ඒව වෙන වෙනම දුක්. හරිද? ඉපදීමම දුකයි. උදාහරණයක් වශයෙන් ඔබ බලන්න. ඔබත් මමත් මව් කුසට ආපු දවසේ ඉඳලා ඒ මව් කුස තුල කොච්චර දුක් අන්දරාවක් විඳින්නේ නැද්ද? තේරෙනවනේ? එළියට මේ දුක නේ? තේරෙනවද කියන්නේ? දැන් අපි හිතමු එයා හුරු වෙන්නේ කොහෙද? වතුර බෑග් එකක් ඇතුලේ. ඒතර මේ වතුර බෑග් එක ඇතුලේ ඉඳලා ඒ වෝටර් බෑග් එක කැඩලා එළියට එනකොට මොකද වෙන්නේ? එයා කෑ ගහනවා. එයා දුකටපත් වෙනවා. අන්න ඒ වගේ මේ එකක් විතරක් නෙමෙයි. ඉපදීමම දුක. මං අහන ප්‍රශ්නයක්. ඉපදීමේ දුක හොඳට ගන්න. ඉපදීමේ දුක තියෙන්නේ ඉපදින සත්වයාටද එහෙම නැත්නම් ගෙදර ඉන්න කට්ටියටද? උපදින සත්වයාටයි ඒ දුක තියෙන්නේ. දැන් මරණයටපත් වෙන දැන් අපි තුමු කිසියම් කෙනෙක් මැරෙනවා. කිසියම් කෙනෙක් මැරෙනකොට ඒ මිය යෑමේ දුක තියෙන්නේ ගෙදර කට්ටියටද එහෙම නැත්නම් මරණයටපත් වෙන කෙනාටද? එහෙනම් ඕගොල්ලෝ අඬන්නේ. දැන් ගෙදර කෙනෙක් අම්මා නැති වුණාම, තාත්තා නැති වුණාම, දරුවෝ නැති වුණාම, ස්වයං පුරුෂයා නැති වුණාම ඇයි අඬන්නේ? ඒ ප්‍රිය විප්‍රයෝග දුක්. ඔන්න අපේ කට්ටිය ඔක්කොම පටලවාගෙන තියෙනවා. තේරුණේ? දැන් ජාතිපි දුක්ඛා කියන්නේ ජරාව දුක නිසා, ව්‍යාධිය දුක නිසා, පස්සේ ලෙඩ වෙන නිසා, ජරාවටපත් වෙන නිසා, වයසට යන නිසා ඉපදීම දුකයි කියන එක නෙමෙයි. ඉපදීමම දුකයි. ඒක ඉපදීමේ දුක. පැහැදිලිව තේරුම් ගන්න. මේවා වෙන වෙනම ස්වාධීන කරුණු බුදුහාමුදුරු කියන්නේ. ජාතිපි දුක්ඛා, ජාතියද දුකයි. ඒතර ඒක දුකක්. ඊට පස්සේ දෙවෙනි එක වයසට යෑම වෙනම දුකක්. තේරෙනවද? ඒක දැනෙන්නේ කාටද? වයසට යන කෙනාට. ඊට පස්සේ ව්‍යාධිපි දුක්ඛා. ව්‍යාධිය කියන්නේ මොකද්ද? ලෙඩවීම දුකක්. ඒ ලෙඩ වෙන කෙනාට දුක. දැන් මරණම්පි දුක්ඛං. මරණය වෙනම දුකක්. ඒ මැරෙන කෙනාට. ඊට පස්සේ අප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ. අප්‍රිය දේ සමග එකතු වීම දුකක්. පියේහි විපයෝගෝ දුක්ඛෝ. දැන් මලගෙදර අපේ කට්ටිය අඬන්නේ මේ මරණ දුක නිසා නෙමෙයි. මොකක් නිසාද? ප්‍රිය විප්‍රයෝග දුක්ඛේ නිසා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට. එතකොට අපේ කට්ටියෙන් ඇහුවොත් මෙච්චර කාලයක් සිල් සමාදන් වෙලා මරණේ දුකයිද? ඔව් දුකයි. ඒක නිසා තමයි අපි අඬන්නේ. හැබැයි වැරදි කතාව මොකද්ද? අපි අඬන්නේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛේට. ඒවා අපි හරියට නිරවුල් කර ගන්නට ඕන.
දැන් අන්තිමට බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම අරගෙන ගිහිල්ලා එක තැනකට එකතු කරලා කියනවා මොකද්ද? සංකිට්ඨේන සංක්ෂේප වශයෙන් කැටි කරලා ගත්තොත්, පෙරලා ගත්තොත්, ස්ප්‍රිට් එක ගත්තොත් මොකද්ද දුක? පංච උපාදානස්කන්ධා දුක්ඛා. මොකද්ද? පංච උපාදානස්කන්ධා නෙවෙයි පංච උපාදානස්කන්ධා. පාලි වචනේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ කියලා කිව්වොත් ඒක සංස්කෘත වචනයක්. තේරුණානේ? එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියන්නේ ඇයි? සංක්ෂේප වශයෙන් මතක තියාගන්න මේ ජාතිය වෙන්නේ, ජරාව වෙන්නේ, ව්‍යාධිය වෙන්නේ, මරණය වෙන්නේ නේ, මේ සියල්ල වෙන්නේ මොකක් තුලද? පංච උපාදානස්කන්ධයක් තුල. තේරුණානේ? හරිද? තේරුණාද? ඒ කියන්නේ උපාදානස්කන්ධ පහක් තමයි ඉපදෙන්නේ, පවතින්නේ, ලෙඩ වෙන්නේ, මරණයටපත් වෙන්නේ. දැන් ජාතිය කවරක්ද කියලා බුදුරජාණන් වහන්සේ වෙනම අහනවා. මොකද්ද ජාතිය? ජාතිපි දුක කියලා අරගෙන මොකද්ද ජාතිය කියන්නේ? කතමංචාවසෝ ජාති. මොකද්ද ආයෂ්මතුනි ජාතිය? යා තේසං සත්තානං තම්හි සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. එතකොට මෙන්න මේ විදිහට සත්‍ය විභංගයේදී එහෙම මේක බෙදා පෙන්නනවා. කොහොමද මේ ජාතිය කියන්නේ? මොකද්ද ජරාව කියන්නේ? මොකද්ද ව්‍යාධිය කියන්නේ? තේරෙන්නේ? මොකද්ද ශෝකය කියන්නේ? මොකද්ද පරිදේවය කියන්නේ? තේරෙන්නේ? මොකද්ද මරණය කියන්නේ? එතකොට ඔන්න ඔය ටික සත්‍ය විභංග සූත්‍රය ඇසුරු කොටගෙන මෙයතු අධ්‍යයනය කරන්න ඕන. දැන් මම එකක් කිව්වා මොකද්ද? ජාතිය දුකයි. ජරාව දුකයි. ව්‍යාධිය දුකයි. දැන් එහෙනම් මේ සියල්ලම දුක් බව තේරෙන්නේ. මේ සියල්ලම දුක් බව තේරෙන්නේ. ඒ කියන්නේ දුක් වේදනාව කියන එක නෙමෙයි. ඔන්න පටලවා ගන්න එපා. මේ අපිට හටගන්න දුක් වේදනාව කියන එක නෙමෙයි. දැන් ආර්ය සත්‍යයේ තියෙන දුක කියන එක දුක් වේදනාව නෙමෙයි. ඒක පටලවා ගන්න එපා. දැන් දුක් වේදනාව කියලා කියන්නේ අපි නිකන් ඒකට දුක් වෙනවා, අඬනවා ඒකනේ. එහෙම නම් කයේ ඇති වෙන දුක් වේදනාවනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. ජාතිපි දුක්ඛා කියලා කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට අයිති ජාතිය නැන ඉපදීම. තේරෙන්නේ? ඇයි එහෙම ඉපදීම මේ දුක්ඛ ආර්ය සත්‍ය වෙන්නේත් එහෙම නම් දුක්ඛ වේදනාව නොවෙන්නේත් අන්න ඒක පටලවා ගන්න නැතුව තේරුම් ගන්න ඕන. හොඳට මතක තියාගන්න ඕන. දැන් අපිට මෙහෙම අපි කෙනිට්ටුවොත් නේ, එහෙම නැත්නම් අපි මොහොකින් හරි පිච්චුවොත් අපිට දුක්ඛ වේදනාවක් දැනෙනවා. දුක්සහගත වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ අපි හිතමුකෝ අපි කැමති දෙයක් අපෙන් අයින් කරගත්තොත් දුරගත්තොත් දුක් වේදනාව මනසට දැනෙනවා. ඒ කතාව නෙමෙයි මෙතන කියන්නේ. මේ ආර්ය සත්‍ය වූ දුක්ඛය කියලා කියන්නේ මොකද්ද? අපිට සංසාර පැවැත්ම පහලට වැටෙන්නට හේතු වන කරුණක්. මොකද්ද? සංසාරයේ දිගට යන්න හේතු වන කරුණක්. ඒ නිසා මොකද්ද වෙන්නේ? මේක දුකයි. දුක්ඛාර්ය සත්‍ය කියලා කියනවා. එතකොට මේකේ තේරුම් ගන්නකො සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා මේක වෙන්කලේයි. ඒ කියන්නේ ඉපදීම දුකයි, වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි කියලා ඔක්කොම වෙන වෙනම කියලා ඉවරලා අන්තිමට ඇයි මේක සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා වෙන් කරේ? පින්වත්නි, ඔබටත් මටත් මේ සංසාර ප්‍රවෘත්තිය යන්නට හේතු වෙන කරුණ අවිද්‍යාව නම්, ඒ අවිද්‍යාවෙන් මිදෙන්නට උවමනා නම් මොකද්ද ගන්න ඕන? ඔය පංච උපාදානස්කන්ධය වෙන් කරගන්නට ඕන. පංච උපාදානස්කන්ධය වෙන් කරගන්නේ නැතුව ඒක සත්වපුද්ගල සංඥාවෙන් බැඳෙන තාක්කල් එතන අවිද්‍යාව, සක්කාය දෘෂ්ටිය හට ගන්නවා. තේරුණානේ? දැන් එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්වා මෙතන සත්වයේගේ ඉපදීම, සත්වයේගේ ලෙඩවීම, සත්වයේගේ වයසට යෑම, සත්වයේගේ ප්‍රියභාවයේ ප්‍රිය සත්වයේගේ වෙන්වීම, අප්‍රිය සත්වයක හා එක්වීම මේ සියල්ලම දුකයි තමයි. හැබැයි ඒක තේරුම් අරගන්න නම් මොකද්ද? පංච උපාදානස්කන්ධය දුකයි කියලා තේරුම් ගන්න ඕන. එහෙනම් යම් තැනක සත්වයේගේ පංච උපාදාන, ඒ කියන්නේ සත්වයේගේ හට ගැනීමක් තියෙනවා නම් ඒ හටගන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක්ම. මොකද්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? නිල් පාට ඇඳුම ඇඳන් ඉන්න තාත්තා කියන බලන්න මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? මොකද්ද? දන්නේ නැහැ නේ.
මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? ආපෝ තේජෝ වායෝ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ. මොනවාද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහට කියනවා මොනවාද? පංච උපාදානස්කන්ධය කියන. මේ පංච උපාදානස්කන්ධයේ හරිද? කවර ස්කන්ධයක් හටගත්තත් ඒක සත්වයක් කියලා පුද්ගලයෙක් කියලා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒක තමයි එහෙම තමයි ගන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ බලන්න. පංච උපාදානස්කන්ධයේම තියෙන සත්වයෝ ඉන්නවා. කවුද? ඒගොල්ලන්ට කියනවා පංච වෝකාර භවික සත්වයෝ. කවුද? සතර අපායික සත්වයෝ. ඊළඟට මනුස්ස ලෝකේ සත්වයෝ, දිව්‍ය ලෝක 6 සත්වයෝ, රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15ක සත්වයෝ. ඒගොල්ලන්ට මොනවද තියෙන්නේ? රූප තියෙනවා, වේදනා තියෙනවා, සංඥා තියෙනවා, සංකාර තියෙනවා, විඥාන තියෙනවා. වෙනත් ක්‍රමයකින් කිව්වොත් රූප ධර්ම තියෙනවා, නාම ධර්ම තියෙනවා. මොනවාද? රූප ධර්ම තියෙනවා, නාම ධර්ම තියෙනවා. මොනවාද නාම ධර්ම ටික? කියන බලන්න. වේදනා, සංඥා, සංකාර, විඥාන. හරිද? ඒවා නාම ධර්ම. මේකේ වේදනා කියන්නේ චෛසික, සංඥා කියන්නේ චෛසික, සංකාර කියන්නේ චෛසික, විඥාන කියන්නේ සිත්. එතකොට සිත් සහ චෛතසික. මොනවාද? සිත් සහ චෛතසික. එතකොට සිත් සහ චෛතසික ඊළඟට රූප. මෙන්න මේ චිත්ත චෛතසික රූප වලින්, ඒ කියන්නේ සිතයි ඇඟයි තියෙන සත්වයෝ ඉන්නවා. අන්න ඒගොල්ලෝ තමයි කවුද? සතර පායික සත්වයෝ. ඊළඟට මනුස්ස ලෝකයේ සත්වයෝ, දිව්‍ය ලෝක 6 සත්වයෝ සහ රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් 15ක සත්වයෝ. එතකොට එක්කෙනෙක් ඉන්නවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16න් එක්කෙනෙක් ඉන්නවා. එයාගේ තියෙන්නේ ඇඟ විතරයි. ඒ කියන්නේ රූප ටික විතරයි. වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ හතර ඇත්තේ නැහැ. අන්න ඒගොල්ලන්ට කියනවා කවුරු කියලාද? අසඤ්ඤ සත්වයෝ. කවුද? අසඤ්ඤ සත්වයෝ. ඒගොල්ලන්ට තියෙන්නේ මොකද්ද? රූප විතරයි. තව තියෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක්. ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නාසඤ්ඤායතනේ කියන මේ හතරේ අයට තියෙන්නේ මොනවද? වේදනා සංඥා සංකාර විඥාන කියන හතර විතරයි. ඒගොල්ලන්ට කියනවා කවුද? චතුවෝකාර භවික සත්වයෝ. මොකද්ද? චතුවෝකාර භවික සත්වයෝ. හරිනේ? පොත් ගෙනල්ලා තියෙනවා ලියා ගන්න. චතුවෝකාර භවික සත්වයෝ. වෝකාර කියන්නේ උපාදානස්කන්ධ. උපාදානස්කන්ධ හතර නම් චතුවෝකාර භවික සත්වයෝ. ඊට පස්සේ ඒකවෝකාර භවික සත්වය කියන්නේ කාටද? උපාදානස්කන්ධ එකක් තියන අයට. ඒකවෝකාර භවික සත්වය. කවුද? අසඤ්ඤ සත්වය. ඔයත් අහලා තියෙනව නේද පුංචි කාලේ? සිත මිස කය නැති බඹලොව සතරකි. ඊට පස්සේ සිත නොමැතිව කය ඇති බඹ තලයේකි. එතකොට සිත නොමැතිව, සිත නැතුව කය පමණක් තියෙන බඹ තල එකක් තියෙනවා. ඒගොල්ලෝ කවුද? අසඤ්ඤ සත්වයෝ. දැන් ඒගොල්ලෝ කවුද? ඒකවෝකාර භවික සත්වයෝ, චතුවෝකාර භවික සත්වයෝ, ඊට පස්සේ අනිත් අය පංචවෝකාර භවික සත්වයෝ. මේගොල්ලන්ගේ ස්කන්ධ කීයක් තියෙනවද? උපාදාන ස්කන්ධ සමහර අයට පහම තියෙනවා. ඒගොල්ලෝ පංචවෝකාර. ඊට පස්සේ හතරක් තියෙන අය චතුවෝකාර භවික. ඊට පස්සේ එකක් තියෙන අය ඒකවෝකාර භවික සත්වයෝ. මේ සත්වයෝ කවුරු වුණත් ස්කන්ධ එකක් තිබ්බත්, හතරක් තිබ්බත්, පහම තිබ්බත් මේ සියලු දෙනාගේ මොකක්ද තියෙන්නේ? දුක්ඛ තිබෙනවා. මොකක්ද තියෙන්නේ? දුක තිබෙනවා. ඒ කියන්නේ දුක තියෙනවා කියලා කියන්නේ මේ දුක් වේදනාව තියෙනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ සංසාරේ උත්පත්තිය තියෙනවා. තේරෙනවනේ? ඒ කියන්නේ එක ස්කන්ධයක් ඉපදුනත් ඒතකොට සත්වයක්. ස්කන්ධ හතරක් ඉපදුනත් සත්වයක්. ස්කන්ධ පහක් ඉපදුනත් සත්වයක්. ඒ සියලු දෙනාගේම දුක්ඛ ආර්ය සත්‍යයට අයිති. හරිනේ? දැන් ඔබෙන් ඇහුවොත් දුක්ඛ ආර්ය සත්‍යයට අයිති පරමාර්ථ ධර්ම මොනවද කියලා? පරමාර්ථ ධර්ම. දුක්ඛ ආර්ය සත්‍යයට අයිති පරමාර්ථ ධර්ම මොනවද කියලා ඇහුවොත් උත්තරේ මොකද්ද ලැබෙන්නේ? දුක්ඛ ආර්ය සත්‍යයට අයිති පරමාර්ථ ධර්ම. එතකොට මෙන්න මේවා ඉගෙනගෙන තියෙන්න ඕන. එහෙම නැතුව, ඒ කියන්නේ පර්යාප්තිය දන්නේ නැතුව, ඉගෙන ගන්න නැතුව, ඒ කියන්නේ අභිධර්මයේ ආදී කරුණු, ධර්ම කරුණු, ස්කන්ධ ධාතු ආයතන, චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේ ඉගෙන ගන්න නැතුව මේ ගමන යන්න බෑ. හරි. දැන් දුක්ඛ ආර්ය සත්‍යයට අයිති වෙනවා සිත් 89. හරිද? මොකද අයිති වෙන්නේ? සිත් 89. 89ම අයිති වෙනවද? සිත් 89 කියන්න බෑ. සිත් 89
9න් මොනවද අයිති වෙන්නේ? ලෞකික සිත් 81 අයිති වෙනවා. ලෞකික සිත් මොනවද? 81. එතකොට ඔක්කොම කීයක් එනවද? ඔක්කොම සිත් 89යි ලෞකික සිත් 81යි. චෛතසික කීයක් තියෙනවද? 52ක් තියෙනවා. 52කින් 51ක් අයිති වෙනවා දුක්ඛාරය සත්‍යයට. දුක්ඛාරය සත්‍යයට 51ක් අයිති වෙනවා. හරි. ඊට පස්සේ රූප 28ක් තියෙනවා. රූප 28ම දුක්ඛාරය සත්‍යයට අයිති වෙනවා. රූප 28ම දුක්ඛාරය සත්‍යයට අයිති වෙනවා. නිර්වාණය අයිති වෙනවද? නිර්වාණය අයිති වෙන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? දුක්ඛ සමුදය ආර්ය සත්‍ය. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගත්තොත් සමුදය ආර්ය සත්‍යයට අයිති වෙන දේවල් මොනවද? සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද අම්මා? දුකට හේතුව. මේ දුකට හේතුව මොකද්ද? තණ්හාව. තණ්හාව කියන්නේ මොකක්ද? පරමාර්ථ ධර්ම වශයෙන් තණ්හාව කියලා කියන්නේ මොකද්ද? ලෝභ චෛතසිකය. මොකද්ද? ලෝභ චෛතසිකය. එහෙනම් ලියා ගන්න අර චෛතසික 52කින් 51ක් දුක්ඛ සත්‍යයට අයිති වුණා. සමුදය සත්‍යයට අයිති වෙන්නේ ලෝභ චෛතසිකය. නිරෝධය කියලා කියන්නේ මොකක්ද? නිර්වාණය. නිරෝධය කියන්නේ නිර්වාණය කියන පරමාර්ථ ධර්මය. මාර්ගය කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ග අංග 8. ඒවා චෛතසික වශයෙන් ගන්න පුළුවන්. හරිද? තේරුණානේ? සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? ප්‍රඥා චෛතසිකය. අන්න ඒ වගේ චෛතසික ටික. ඒ චෛතසික 8. හොඳයි. එහෙමනම් දැන් ඔන්න තේරුම් ගත්තා මොකද්ද? දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? නිරෝධ සත්‍ය කියන්නේ මොකද්ද? මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද කියලා දල අදහසක් දැන් ඔය ඇත්තෝ ඇති කරගත්තා. දැන් මම ඉස්සෙල්ලම කිව්වා අවිද්‍යාව තමයි සත්වයාට මේ සංසාර ගමන අරගෙන යන්නට ප්‍රධානම හේතු වෙන්නේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. චතුරාර්ය සත්‍ය නොදැනීම කියන එක ගත්තොත් එහෙම ආයි වෙන් කරලා ගත්තාම දුක නොදැනීම කියන්නේ දුක්ඛ සමුදය ගැන දන්නේ නැතිකම, දුක්ඛ නිරෝධය ගැන දන්නේ නැතිකම, නිරෝධගාමිනී පටිපදාවේවත් මාර්ගය ගැන නොදන්නාකම. අපි මුල දෙක ගමු. දුක්ඛ පිළිබඳ නොදන්නාකම. දැන් එහෙනම් දුක පිළිබඳ නොදන්නාකම කියලා කියන්නේ අර බුදුරජාණන් වහන්සේ කියෝනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. එහෙනම් මොකක් ගැන නොදන්නාකමද මේ කියන්නේ? පංච උපාදානස්කන්ධය ගැන නොදැනුවත්කම. පංච උපාදානස්කන්ධය ගැන නොදැනුවත්කම කියලා කියන්නේ රූප ගැන නොදැනුවත්කම, වේදනා ගැන නොදැනුවත්කම, සංඥා ගැන නොදැනුවත්කම, සංස්කාර ගැන නොදැනුවත්කම, විඥාන ගැන නොදැනුවත්කම. හරිද? මේ කෙලවරේ යම කියනවා විඥාන කීයක් තියෙනවද? විඥාන කියලා සිත්නේ. සිත් කීයක් තියෙනවද? සිත් 89යි. ඔය කියාගන්න බැරුව මේ දඟලන්නේ මොකක් නිසාද? තාම දන්නේ නැතිකම. එතකොට දැන් ඔය ඇත්තන්ට චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් එන්න නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ මේ දේශනාවක් කරලා දෙන්න නම් ඔය ඇත්තෝ ගාව තියෙන්න ඕන සුදුසුකම් ටිකක් මොකද්ද? මේවා ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අද ඉඳලවත් මතක තියාගන්න ඕනේ මේ දේශනාව අහන මේ ප්‍රඥා නාලිකාව තුළින් මේක නරඹන සියලු දෙනාමත් මෙතන ඉන්න අයත් දුක්ඛේ අඥානං කියලා කියනවනම් දුක පිළිබඳ නුවණක් නැත්නම් පංච උපාදානස්කන්ධය පිළිබඳ නුවණක් නැතිකම ඔය කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප කාණ්ඩයේ රූප 28 ගැන ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ චෛතසික කාණ්ඩේ කිව්වේ රූප පිළිබඳ නොදන්නාකම. ඒ කියන්නේ රූප 28 පිළිබඳ ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ වේදනා පිළිබඳ දන්නේ, සංඥා පිළිබඳ දන්නේ, සංස්කාර පිළිබඳ දන්නේ කියන්නේ චෛතසික 52 පිළිබඳ දැනුමක් නැහැ. ඊළඟට විඥාන පිළිබඳ දන්නේ කියන්නේ සිත් 89 පිළිබඳ දැනුමක් ඇත්තේ නැහැ. එහෙනම් දැන් තේරුම් ගන්න ඕන මෙන්න මේකේ කියපු කාරණාව අපි තේරුම් ගන්න නම් ඒ දුක පිළිබඳව අඥානකම දුරු කරගෙන ඥානවන්ත වෙන්න නම් මොකද කරන්න ඕන? ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන දේවල් පිළිබඳව හේවත් විඥාන කියන්නේ සිත් 89 පිළිබඳ, ඊට පස්සේ වේදනා, සංඥා, සංකාර කියන්නේ චෛතසික 52 පිළිබඳ, ඊළඟට රූප 28 පිළිබඳ මොකද කරන්න ඕන? අධ්‍යයනයක් තියෙන්න ඕන. ඒවා පිළිබඳ අධ්‍යයනයක් තියෙනවා. හොඳයි. දැන් සරල වශයෙන් ගත්තොත් මෙන්න මෙහෙම තේරුම් ගන්නකෝ. යම්කිසි අයෙකුට දුක පිළිබඳව අවබෝධ කරගන්න නම් ඒ රූපය
පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගන්න ඥානයක් ඇති කරගන්න ඕන මූලිකව. කොටින්ම කිව්වොත් මේ රූපයක් ඇති තැන සත්වයක් පුද්ගලයෙක් වශයෙන් ගන්නා ගතිය දුරු වෙන්නට ඕන. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් ඔබගේ ඇහැ ඉස්සරහට පින්තූරයක් ගෙනල්ලා තිබ්බොත්, ඒ කියන්නේ අපි හිතමු පින්තූරයක් ඔබ දකිනවා. gedara බිත්තියේ තියෙනවා ඔබගේ මළගිය ඥාතිවරයෙක්ගේ පින්තූරය. දරුවෙක් කියලා. මේ දරුවාගේ පින්තූරය දකිනකොට ඔබට ඇති වෙනවා නම් දරු දුක නේ. ඒ දරු දුක ඇති වෙලා ඇඬෙනවා නම් තේරෙනවද? ඊට පස්සේ අතීතය මතක් වෙනවා නම් දරුවා මිය යන්නට කලින් අපි කල කී දෑ මතක් වෙනවා නම් ඒ තුල තියෙන්නේ මොකක්ද? අඥානකමක්. මොකක්ද අඥානකම? දැන් මෙතන දරුවෙක් නෙමෙයි දකින්නේ කඩදාසියක ගාපු තින්ත ටික. ඒ කඩදාසියේ ගාපු තින්ත ටික අරබයා දරුවෙක් කියන සංඥාව ඇති කරගත්තේම මෙන්න මේ තියෙන මුලාව නිසා. ඒ මුලාව ඇති කරගත්තට පස්සේ ඒ ඔස්සේ මොකද්ද වෙන්නේ? ඇලීමද ගැටීමද දෙකම සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි දරුවා ජීවතුන් අතර ඉන්න කාලේ දරුවා දකින්න. මරුණාට පස්සේ ෆොටෝ එක දකින්න. දෙකේම දැකලා තියෙන්නේ මොකද්ද? එකම දේ. සතර මහා ධාතු මත තියෙන වර්ණ සටහන. දැන් මට ඔබ පේනවා කියලා හිතන්නකෝ. මට ඔය ඇත්තෝ පේනකොට මට ඔය ඇත්ත සම්පූර්ණයෙන් පේන්නේ නැහැ. පේන්නේ මොකද්ද? වර්ණ සටහන. මේ වර්ණ සටහන විතරයි පේන්නේ. ඒතර අපි ඒකේ මේ 3D හැඩයක් මවාගෙන ජීවතුන් අතර ඉන්න සත්වයක් මවා ගන්න මේකේ. ඇත්තටම පේන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් ඔබතුමිය අරගෙන ඔබතුමියගේ පින්තූරයක් ගත්තත් ඔබතුමිය මෙහෙම ජීවත්ව ඉන්න වෙලාවේ ඔබතුමිය ගත්තත් මට පේන්නේ මේ පැත්තේ මට පේන්නේ එකම එක දේ. නේද? මොකද්ද පේන්නේ? ඈ? ඔය පිටිපස්සේ මැද පෙළිය යම්මට නම් මොකුත් පේන්නේ නැහැ. ඇස් දෙක පිවිච්ච නිසා. හරිද? මොකද්ද පේන්නේ? පේන්නේ මොකද්ද? වර්ණ සටහනක් පමණයි පේන්නේ. වර්ණ සටහනක් පමණයි පේන්නේ. එහෙනම් මේ වර්ණ සටහන පේන්නේ මොකක්ද? සතර මහා ධාතු මත තියෙන වර්ණ සටහන. වර්ණ රූපය. මේ වර්ණ සටහන අරගෙන අපි හදා ගන්නව මොකක්ද? සත්පුද්ගල සංඥාවක් හට ගන්න. අන්න ඒකට කියනව මොකද්ද? දුක්ඛේ අඥාන. දුක්ඛ තමයි තියෙන්නේ. මොකද්ද? පංච උපාදානස්කන්ධයේ තිබුණේ රූප ටික විතරයි එතන. ඒ රූප ටික මොකක්ද කරගත්තේ? සත්වයක් පුද්ගලයෙක් කරගත්තා. රූප ටික අරබයා රූප ටික ලෙස දකින්නේ නැතුව ඒ මොකක්ද කරගත්තේ? සත්වයක් පුද්ගලයෙක් කරගත්තා. ඒ වගේම තමයි වේදනා ටිකක්, සංඥා ටිකක්, සංස්කාර ටිකක්, විඥාන ටිකක් අරගෙන ඒ ටික මොකද්ද කරන්නේ? මම කරගන්නවා. උදාහරණයක් වශයෙන් බලන්න මෙහෙම. දැන් ඔබට මේ වෙලාවේ ඔළුවේ කැක්කුමක් හැදුනොත් මේ ඔළුවේ කැක්කුම කාගේ වෙලාද අහුවෙන්නේ? මගේ වෙලා. මගේ ඔළුව රිදෙනවා. හැබැයි ඔබ කල්පනා කරලා බැලුවොත් මේ මගේ ඔළුවේ කැක්කුම කියන තැන තියෙන්නේ මොකක්ද? සත්‍ය වශයෙන්ම කියන්න බලන්න. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන නාම ධර්ම හතරක්. හරි. මොකක්ද තාත්තා එතන හටගන්න හිත? ඔළුවේ කැක්කුම හැදෙන වෙලාවේ මොකක්ද හටගන්න හිත? වේදනාව කියන හිත. එහෙම හිත මං අදම ඇහුවේ. ඈ මොකද හිත? ඒ කියන්නේ අභිධර්මයේ මාත්‍රයක් ඉගෙනගෙන නැහැ. ඈ අවුරුදු 60ක් නේ විතර ගිහිල්ලා තියෙනවා. හැබැයි පන්සලුත් ගිහිල්ලා තියෙනවා. සිල් සමාදන්නුත් වෙලා තියෙනවා. හැබැයි මොකද්ද මේ? දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ තමයි ප්‍රශ්නේ අහන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රශ්නේ ඇහුවට චතුරාර්ය සත්‍ය සඳහා සූදානමක්වත් පෙනුම් පේන්නේ නැහැ. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මතක තියාගන්න ඕනේ ඔය හටගන්නේ දුක්සහගත කාය විඥාන. හිත මොකද්ද? දුක්සහගත කාය විඥාන. දුක්සහගත කාය විඥාන කියන්නේ මොකද්ද? අහේතුක අකුසල විපාක දුක්සහගත කාය විඥාන. පෙර කරන ලද අකුසල කර්මයක විපාකයක් වශයෙන් ආපු මොකද්ද? අකුසල විපාක. අකුසල විපාක. අකුසල නෙමෙයි අකුසල විපාක දුක්සහගත කාය විඥාන. මේ දුක්සහගත කාය විඥානේ අපිට අහුවෙන්නේ මොකක් වශයෙන්ද? මම වෙලා. මගේ ආත්මේ වෙලා යහුවෙන්නේ. මගේ ඔළුව රිදෙනවා. මට රිදෙනවා. මට කියනවා. ආදි වශයෙන් තමයි හසුවෙන්නේ. අන්න ඒ නිසා මේ දුක්සහගත කාය විඥානය කියන සිත මම කරගත්තා නම් ඒ අහුවෙලා තියෙන වේදනාවට, සංඥාවට, සංස්කාරයට, විඥාණයට කියන මේ සතර නාම ධර්මයන්ට මුලා වෙලා. මේ නාම ධර්ම හතරට මොකක්ද වෙලා තියෙන්නේ?
මුලා වෙලා. අන්න ඒ විදිහට සතර නාම ධර්මයන්ට හෝ රූප පරමාර්ථ ධර්මයට මුලා වුණා නම් ඒකට කියන මොකක් කියලාද? ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය කියලා. එහෙම නැත්නම් අවිද්‍යාව කියලා. ඒ කියන්නේ දුක්ඛේ අඥානං. දුක පිළිබඳ නොදන්නාකම. මොකද්ද? දුක පිළිබඳ නොදන්නාකම. දුක්ඛේ අඥානං. ඊළඟට දැන් මේ දුකට හේතුව බලන්න ඕන. දුකට හේතුව මොකද්ද? ඒ කෙරෙහි තියෙන ආශාව, තණ්හාව. තේරුණානේ? දැන් ඔබ හිතන්න මෙහෙම. දැන් බිත්තියේ ගහලා පිටිමුණු පින්තූරය පුතා කරගත්තා නම් මගේ පුතා, මගේ තාත්තා, මගේ සැමියා කරගත්තා නම් ඊට පස්සේ මොකද්ද අපිට ඇති වෙන්නේ? ඇඬීම් වැළපීම් නේද? ඒ පිළිබඳව හිත හිතා ඉන්නවා, කල්පනා කර කර ඉන්නෝනේ. ගොඩාක් දුක් වෙනවා. එහෙනම් ඒ මොකක් නිසාද? අර මුලින්ම මුලා වුණාට පස්සේ ඇලුනා, එක්ක ගැටුණා. දැන් ඔබ අඬනවා, ශෝක කරනවා කියන්නේ ගැටෙනවා. තේරුණානේ? ඊට පස්සේ ඒක පින්තූරය අරගෙන ඉමිනවා කියන්නේ ඇලෙනවා. එහෙනම් මේ විදිහට මේ ඇලීමත් ගැටීමත් කියන කාරණා දෙකට ප්‍රධාන හේතුව උනේ මොකක්ද? මුලින්ම මුලා වීම. එහෙනම් මොන්න දුක්ඛේ අඥානං, දුක කියන එක දන්නේ නැහැ. දෙවෙනි එක දුක්ඛ සමුදය අඥානං. දුක්ඛ සමුදය කියලා කියන්නේ මේකට හේතුව මොකද්ද? මේකට ඇලීම, තණ්හා කිරීම කියලා Taman දැනගත්තේ නැහැ. දැන් එහෙනම් මේ බලන්න. ඉස්සෙල්ලාම දැනගන්නවා මේක මේ මුලා වෙලා තියෙන්නේ. ඊට පස්සේ දැනගන්නවා මේකට දැන් ඇලිලා තියෙන්නේ. එහෙනම් මේ දුක්කට හේතුව මේකයි කියලා ඔන්න සමුදය දැනගන්න. එහෙමනම් ඊළඟට බලනවා මොකද්ද? නිරෝධය. නිරෝධය කියන්නේ මේකෙන් මිදුණු තැන නිවන. මේකෙන් මිදුනොත් නිවනයි කියලා දන්නේ මේ දෙක දන්න අයටයි. නිවනක් පිළිබඳව නිකම් ප්‍රාර්ථනා කර කර මල් පූජා කර කර බෝධි පූජා තිය ගියාට මේ පරමාර්ථ ධර්ම පිළිබඳ අවබෝධයක් නැත්නම් මේ දුක මොකක්ද කියලා දන්නේ නැත්නම් දුකට හේතුව මොකක්ද කියලා දන්නේ නැත්නම් දුකෙහි නිරෝධයක් නම් කවදාවත් ලබන්න බෑ. තේරුණාද කියන කතාව? දුකෙහි නිරෝධයක් ලබන්න බෑ මේ ප්‍රාර්ථනා කර කර බෝධි පූජා තිය ගියාට. මේ පරමාර්ථ ධර්ම පිළිබඳ කතාව තේරුම් ගන්න ඕන. ඊළඟට මාර්ගය කියන්නේ මොකක්ද? ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳ අවබෝධයක්, හෙවත් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ ඥානයක් නැත්නම් මෙන්න මේක අනුගමනය කළාම තමයි දුකෙන් මිදෙන්නේ කියලා අවබෝධයක් නැත්නම් මොකද වෙන්නේ? දුකින් මිදෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය මේකය, සම්මා සංකල්පය මේකය, සම්මා වාචාව මේකය, සම්මා ආජීවය මේක, සම්මා වායාමය, මේ කරුණු කාරණා පිළිබඳ ඥානයක් එයා තුල නැත්නම් මොකද වෙන්නේ? එයාට ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද්ද සම්මා දිට්ඨිය කියන්නේ? මොකක්ද සම්මා දිට්ඨිය කියන්නේ? යහපත් දැක්ම. සම්මා කිව්වහම යහපත්, දිට්ඨිය කිව්වහම දැක්ම. එහෙමනේ අපි වචන ගන්න. නේ? ඒ වචනගත අර්ථය. එතකොට සම්මා දිට්ඨිය ආකාර කීයක් තියෙනවද? සම්මා දිට්ඨිය කී ආකාරද? ආකාර දෙකයි. මොකද්ද? ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. මොකද්ද ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ? ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දසවස්තුක සම්මා දිට්ඨිය. මොකක්ද දසවස්තුක සම්මා දිට්ඨිය කියන්නේ? මොනවද මෙච්චර කල් ඉගෙන ගත්තේ? දසවස්තුක සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? අත්ති මාතා, අත්ති පිතා, අත්ති දින්නම්. මං කියනකොට කියනවා. අත්ති ඉටං, අත්ති හුතං, අත්ති සුකට දුක්කට කම්මානම් පලම් විපාකෝ, අත්ති අයන් ලෝකෝ, අත්ති පරෝ ලෝකෝ, අත්ති සත්තා ඕපපාතිකා, අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මොකද්ද? අත්ති මාතා. අත්ති මාතා කියන එකේ තේරුම මොකද්ද? මවට සැලකීමේ විපාක ඇත. ඒ කියන්නේ දැන් අපි දසවස්තුක සම්මාදිට්ඨිය නැත්නම් ලෞකික සම්මාදිට්ඨිය කියනවා මවට සැලකීමේ විපාක ඇත. ඒකේ තේරුම මොකද්ද? අම්මට හොඳට සැලකුවොත් හොඳ විපාක ලැබෙනවා. දැන් සමහර අය ඉන්නවා අම්මට මොකද දෙන්නේ? කන්න දෙනවා, බොන්න දෙනවා, නේ අඳින්න පළඳින්න දෙනවා. ඊට පස්සේ ලෙඩ වුණාම සලකනවා ඒ වගේ. දැන් ඒ වගේ දේවල් කරන් පස්සේ මොකද වෙන්නේ? ඒවේ හොඳ විපාක ලැබෙනවා. එහෙම විශ්වාසයක් අපි තුල තියෙනවා. තේරෙනවනේ? සමහර තුල එහෙම එකක් ඇත්තේ නැහැ. ඊට පස්සේ
අත්තිමාතා මවට නරකට සැලකුවොත් ඒ කියන්නේ අම්මට ගැහුවොත් අම්මට බැන්නොත් ඒකේ නරක විපාක තියෙනවා කියලා සමහර උදවිය විශ්වාස කරන සමහර උදවිය එහෙම විශ්වාසයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් සමහර රටවල් වල විදේශ රටවල් වල අම්මට වඳින්නේ නැහැ. නේ? බෞද්ධ හැටියට අපි මොකද කරන්නේ? අම්මට වඳිනවනේ. ඇත්තට වඳිනවනේ නේද? හරිද? දැන් සමහර අය ලොකු වෙනකොට අම්මට වඳින්නේ නැහැ. සමහර අය දැන් පොඩි අයට කියන මොකද්ද? පුතේ අම්මට වඳින්න කියලා. දැන් අම්මා සමහර අම්මලා අවුරුදු 35 40 වෙනවා. ඒගොල්ලන්ගේ අම්මා තාම ජීවිතුන් අතර වෙනවා අවුරුදු 60 70ක් වෙලා. එයාට වඳින්නේ නැහැ. ළමයින්ට කියන පුඩා ළමයින්ට කියනවා අම්මට වඳින්න කියලා. ඒ නිසා අර මේ මහ කක්කුට්ටෝ වෙන්නේ නැතුව නේ තමන් ඈදේට යන ගමන් පොඩි උන්ට කෙලින් යන්න කියන්නේ නැතුව තමන් පරමාදර්ශී වෙන්න ඕන. මොකද හේතුව අම්මට තාත්තට වැඳීම මේ ඒක රජෙන් දෙන නීතියක් නෙවෙයි. දඩ ගහන එකක් නෙමෙයි. අම්මට වැන්දොත් තාත්තට වැන්දොත් ඒකේ කුසලයක් තියෙනවා කියලා විශ්වාසයක් තියෙන්න ඕන. අනේක තමයි කියන්නේ මොකද්ද? අත්තිමාතා. එහෙම නැත්නම් ඔබත් අන්‍යාගමිකෙනුත් එක හා සමානයි. ඒ කියන්නේ ඔබ බොරුවට දරුවන්ට කියනවා දරුවෝ හදන්න ඕනයි කියලා චේතනාවයි. හැබැයි තමන් පරමාදර්ශී වෙන්න නම් මොකද වෙන්නේ? තමන් තුල ආකල්පමය වෙනසක් තියෙන්න ඕන. තමන් දැනගෙන ඉන්න ඕන. අම්මාට තාත්තාට වන්දනා කිරීමෙන් ලොකු කුසලයක් රැස් වෙන බව. අම්මට තාත්තට ගැහුවාම බැන්නාම ඒකේ නරක විපාක රැස් වෙන බව තමන් හොඳට අවබෝධ කරගෙන ඉන්න ඕන. හරිනේ? එතකොට මොකද්ද ඒක දසවස්තුක සම්මාදිට්ඨිය එකක්. තාත්තා ගැනත් එහෙමයි අත්ති පිතා. තාත්තට සැලකීමේ විපාක ඇත. ඊට පස්සේ අත්ති දින්නම් දන් දීමේ විපාක ඇත. දන් දීමේ විපාක ඇත. සමහර ආගම් වලත් සමහර ඒ කියන්නේ නිරාගමික කණ්ඩායනුත් කියන මොකද්ද? දන් දීලා වැඩක් නැහැ. දන් දෙන්න වැඩක් නැහැ. හාමුදුරුවෝ ඉන්නවා හාමුදුරුවෝ හම්බ කරගෙන කන්න ඕන. ආදි වශයෙන් මත තියෙනවා. නේ අපිට තතපය තියෙනවා හාමුදුරුවන්ට තතපය තියෙනවා. ඒ නිසා හාමුදුරුවෝ හම්බ කරගෙන කන්න ඕන. ඒක දන් දෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ ඊළඟ එක තමයි මොකද්ද? අත්ති දින්නම් අත්ති ඉටං. ඉටං කියලා කියන්නේ යාග. යාගය කියන්නේ මහා දාන. දැන් රුවන්වැලි සෑයට කිරි ආහාර පාත්‍ර 24000 84000 වම් පූජා කරනකොට සමහර නිරාගමික සහ අන්‍යාගමික කණ්ඩායම් කියනවා ඔච්චර කෑම නාස්ති කරන්නේ අපරාධේ මේ වගේ දුර්භික්ෂ කාලෙක නේද? ඔහොම කියලා කියනවා. ඒතකොට ඒ කියන්නේ මහා දානයන්ගේ විපාක පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඊට පස්සේ අත්ති හුතං කියන්නේ හෝම. හෝම කියලා මෙතන අදහස් කරන්නේ මොකද්ද? කුඩා දාන. කුඩා දාන කියලා කියන්නේ දැන් සමහර කෙනෙක් ඉන්නවා අපි හිතමු කූඹියෙක් වැටලා ඉන්නෝ වතුරට. ඒ කූඹියා ගොඩින් තැබීම ඒවා එච්චර ලොකු පිංකම් හැටියට සලකන්නේ ගණන් ගන්නෑ. ඊට පස්සේ අපි හිතමු සාමාන්‍ය සතෙකුට කන්න ටිකක් දීම ඒව ගණන් ගන්නෑ. අනේ වගේ කුඩා දානයන්ගේ විපාක තියෙනවා කියලා විශ්වාස කළොත් ඒක සම්‍යක් දෘෂ්ටිය. ඒක නැහැ කියලා විශ්වාස කරනවා ඒක මිත්‍යා දෘෂ්ටිය. මොකද දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියන එක තීරණය වෙන්නේ. ඒතර අත්ති දින්නම් අත්ති ඉටං අත්ති හුතං අත්ති සුකට දුක්කට කම්මානම් පලං. සුකට කියන්නේ පිංකම්, දුක්කට කියන්නේ පව්කම්. පිංකම් හා පව්කම් වල විපාක තියෙනවා කියලා විශ්වාස කරන කවුද? කවුද විශ්වාස කරන්නේ? සම්‍යක් දෘෂ්ටියේ ඉන්න අය. කවුද? සම්‍යක් දෘෂ්ටියේ ඉන්න අය. සම්‍යක් දෘෂ්ටිය නැති අය ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිය විශ්වාස කරන්නේ නැහැ. අත්ති සුකට දුක්කට කම්මානම් පලං විපාකෝ අත්ති අයන් ලෝකෝ මෙලව ඒ කියන්නේ පරලොව සිට මෙලවට එන සත්වය ඇත කියලා. දැන් අපි විශ්වාස කරන මොකද්ද? මම පෙර ජීවිතේ ඉඳලා මොනවා හරි කර්ම කරලා ඉවරලා තමයි මේක ඉපදුනේ. මම මේ ජීවිතේ ඉන්න මේ ජීවිතේ කරන කර්ම වලට අනුව මොකද වෙන්නේ? වෙනත් ජීවිතයක උත්පත්තිය ලැබනවා කියලා විශ්වාසයක් තියෙනව නේද? විශ්වාසයක් තියෙනවා. ඒතකොට ඒක කියන්නේ අත්ති පරලෝකෝ. මෙලව කරන කර්ම වලින් පරලෝක උපදිනවා කියලා. දැන් තව සමහර අය ඉන්නෝ විවිධ ආගම් අදහන අය. ඒගොල්ලෝ කියන මොකද්ද? අපි මේ ජීවිතේ විතරයි ඉන්නේ. මේ ජීවිතේ ඕන පව් වැඩක් කරාට ප්‍රශ්නයක් නැහැ. නේද? හොඳට කාලා බීලා ජීවත් වෙන්න ඕන. අන්න එහෙම කියන පිරිසක් ඉන්නවා. ඒතර ඒගොල්ලෝ පිළිබඳව මොකද? ඒ පරලෝක පිළිබඳව විශ්වාසයක් නැහැ. අත්ති පරලෝකෝ කියලා විශ්වාසයක් නැහැ. දැන් බෞද්ධ හැටියට අපි තුල තියෙන මොකද්ද? පෙර ජීවිතය පිළිබඳව විශ්වාසයක්, පරලෝක පිළිබඳව විශ්වාසයක් තියෙනවා. ඊළඟට අත්ති සත්තා ඕපපාතික. ඕපපාතික සත්වයෝ, දෙවියෝ, ඊට පස්සේ නිර්සත්වයෝ, අන්න ඒ වගේ සත්වයෝ ඉන්නවා කියලා විශ්වාසයක් අපි තුල තියෙනවා. දැන් ඕපපාතික සත්වයෝ විශ්වාස කරන්නේ නැහැ. කවුද? විද්‍යාඥයෝ, භෞතිකවාදියෝ විශ්වාස කරන්නේ නැහැ. හරිනේ? එතකොට ඒ අනුව මොකද්ද වෙන්නේ? ඒ අනුව ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. ඊළඟ එක තමයි අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥා සත්‍යවත්. ඒ කියන්නේ මෙලොව පරලොව ඇති තතු ස්වයම්භූ ඥානෙහිවත් සර්වඥතා ඥාණයෙන් අවබෝධ කොටගෙන දේශනා කරන බුදුවරු කියලා જાතියක් ලෝකේ නැත කියලා විශ්වාස කරන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඇත කියලා විශ්වාස කළොත් සම්මාදිට්ඨිය. ඒ කරුණු 10 මොනවද පුතා?
දසවස්තුක සම්මාදිට්ඨිය. ඒකට කියනවා තව නමක් ලෞකික සම්මාදිට්ඨිය. ඊට පස්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් ලෞකික සම්මාදිට්ඨිය තියෙන කෙනා තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට යන්න ඕන. ඒ කියන්නේ අම්මට තාත්තට ගහ අම්මට තාත්තට සලකන්නේ නැතුව පන්සලකටවත් යන්නේ නැතුව තේරුණා නේද? ස්වාමින් වහන්සේලාට දානයක් දෙන්නේ නැතුව ශ්‍රද්ධාවක් නැතුව බණක් අහන්න ආවිල්ලා නිදා ගන්න ඕන. චතුරාර්ය සත්‍ය ගැන කවර කතාවද? තේරුණාද කියන එක? ඒ නිසා ශ්‍රද්ධාව මුල් කරගෙන Taman තුල තියෙනව මොකද්ද? දසවස්තුක සම්මාදිට්ඨිය තියෙන. දැන් බණ අහන්න ඇවිල්ලා නිදා ගන්න කෙනා ගාව මොකද දෙන්නේ? දසවස්තුක සම්මාදිට්ඨියනේ. ඇයි? කර්මයේ කර්මඵලය අදහන්නේ ඇයි? මේක හොඳට අහගෙන හිටියොත්. හරිද? මේක හොඳට අහගෙන හිටියොත් මෙහෙම කර්ම රැස් වෙනවා කියලා කුසලයේ විපාකයේ කර්මයේ කර්මඵලය අදහගෙන ඉන්න ඕන. කර්මයේ කර්මඵලය අදහන්නේ නැති නිසා තමයි මොකක්ද වෙන්නේ? ඒක ගණන් ගන්න නැත්තේ. ඊළඟ කාරණේ තමයි දැන් මේ ලෞකික සම්මාදිට්ඨියෙන් හෙබි කෙනා යුතු කෙනා ඊට පස්සේ මොකටද පියවර තියන්න ඕන? ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක පැන වෙන්නේ මොකට සාපේක්ෂද? සක්කාය දිට්ඨිය සාපේක්ෂ. දැන් ඔන්න බලන්න ලෞකික සම්මාදිට්ඨිය දසවස්තුක සම්මාදිට්ඨියට සාපේක්ෂයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය සක්කාය දිට්ඨියට සාපේක්ෂයි. එහෙනම් සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමෙන් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙන්නේ. යම් කිසි කෙනෙක් ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වුණා කියන්නේ දිට්ඨිපත්ත පුද්ගලයා දෘෂ්ටියට. ඒ කියන්නේ සම්මාදිට්ඨියටපත් වුණු පුද්ගලයා කවුද? දිට්ඨිපත්ත පුද්ගලයා සෝවාන් මාර්ගස්තයා. තේරුණානේ? ඊළඟට සක්කාය දෘෂ්ටිය දුරු කළගෙන දැන් ඔබ දන්නවා සෝවාන් වීමේදී සංයෝජන ධර්ම තුනක් දුරු වෙනවා. ඒකවද? සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. එතකොට සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකද්ද? සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක් ඇති තැනක ඔන්න හරියට ලියා ගන්න ඕනවා. පංච උපාදානස්කන්ධය කෙරෙහි මමය, මාගේය, මගේ ආත්මයය, සත්වයේක්ය, පුද්ගලයක යයි වරදවා ගන්නා ස්වභාවයටයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ සක්කාය දිට්ඨිය දුරු වෙන්න නම් මොකද කරන්න ඕන? පංච උපාදානස්කන්ධය හරි හැටි බලන්න ඕන. පංච උපාදානස්කන්ධය කෙරෙහි මම කියලා බලන්න එපා. මේ බලන්නකෝ. දැන් ඔබට මතක් කළානේ කලින් උපමාවක්. මොකද්ද? ගෙදර තියෙන පින්තූරය දිහා බලලා පුතා කියලා මවා ගන්න එපා කියලා. ගෙදර තියෙන පින්තූරය දිහා බලලා ස්වාමියා කියලා මැරිච්ච ස්වාමියා කියලා මවා ගන්න එපා කියලා. නේ? එහෙනම් අන්න ඒ කරුණවල තේරුම් ගන්න ඕනේ ඒක පංච උපාදානස්කන්ධේ වර්ණ සටහනක් විදියට ඇත්ත දකින්න ඕන. ඒත් මදි. මේ වර්ණ සටහන චක්කු විඤ්ඤාණේ ඉපැද්දුවා කියලා හේතුඵල ධම පෙන්වන්න ඕන. තේරුණානේ? මේ රූප සටහන රූපයක් බවත් ඒ රූපය හැදිලා තියෙන අසවල් ප්‍රත්‍යයෙන් බවත්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් වර්ණ සටහන තියෙන්නේ සතර මහා ධාතු මත. සතර මහා ධාතුත් වර්ණ සටහනත් කියන මේ දෙක එකතු කරලා ගත්තාම ඒකට කියන මොකද්ද? රූප උපාදානස්කන්ධය. මේ රූප උපාදානස්කන්ධේ රූප ටික හැදෙන්නේ මොනවෙන්ද? දැන් ඔයාගේ රූප ටික හැදිලා තියෙන්නේ මොනවෙන්ද? කන බොන ආහාර වලින්. ඒකනේ භාග්‍යතුන් වහන්සේ ප ဋ ාණේ දේශනාදී කියන්නේ මොකද්ද? කබලින්කාරෝ ආහාරෝ ඉමස්සකායස ආහාර පච්චේන පච්චය. ඊළඟට බලන්නකෝ බාහිර තියෙන රූප ටික මොනවයින්ද හැදිලා තියෙන්නේ? ඍතු ප්‍රත්‍යයෙන් හැදිලා තියෙන්නේ. ඍතු ප්‍රත්‍යයෙන් හැදිලා තියෙන්නේ. එන මේ ඍතු ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් ආදී ආහාර ප්‍රත්‍යයෙන් ආදී ප්‍රත්‍ය වලින් හැදුණු රූප ටික මම කරගන්න, මගේ කරගන්න, සත්වයක් කරගන්න, පුද්ගලයෙක් කරගන්නේ නැතුව ඉන්න දක්ෂ වෙන්න නම් ඒ හේතුඵල න්‍යාය දකින්න ඕන. ඔන්න අහගන්න හොඳට කාරණාව. ඉස්සෙල්ලම රූප ටික වෙන් කරගන්න ඕන. වේදනා, සංඥා, සංකාර, විඥාන. එහෙම නැත්නම් රූප සහ නාම ධර්ම වෙන් කරගන්න ඕන. ඒ රූපයන්ට හේතු බලන්න ඕන. ඒ නාමයන්ට හේතු බලන්න. මේ විදියට ප්‍රත්‍ය පෙන්නකොට තමයි මෙන්න මේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අඥානං කියන ටික ගෙවිලා යන්නේ. ඒතකොට ගෙවුනාම මොකද වෙන්නේ? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියනකොට තමයි එයා මොකද වෙන්නේ? අවිද්‍යාව දුරු වෙලා විද්‍යාවටපත් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා සෝවාන් වෙන්නේ.